රෑ වෙලා එළියට බැස්සොත් මෙයාව දකින්න හම්බෙන්නේ නැති දවසක් නැති තරම්. මෙයාට අපි කියන්නේ ගොළුබෙල්ලා කියලා වුණත් මෙයාගේ ඇත්තම නම ඔක්සිචිලස් ඩ්‍රපර්නෝඩි. ඒ කියන්නේ මෙයාගේ විද්‍යාත්මක නම තමයි ඔක්සිචිලස් ඩ්‍රපර්නෝඩි. මෙයා අයිති වෙන්නේ ඔක්සිචිලිඩේ කියන කුලයට. ඒ වගේම මේගොල්ලෝ ගොඩක්ම ජීවත් වෙන්නේ තෙතමනය ආශ්‍රිතව තියෙන ප්‍රදේශවල. ඒ වගේම මේගොල්ලෝ සර්වභක්ෂක සත්තු ජාතියක්. ඇත්තටම මෙයාලා වැඩිපුරම අනුභව කරන්නේ සත්තු. ඒ කියන්නේ මෙයාලා ඇත්තටම මාංශ භක්ෂකයි. ඒ කියන්නේ ඇල්ගී, දිරීල, මලකෘමීන්, ඒ වගේ කෘමි පිත්තර, පණුවන්, ඒ වගේ කට්ටියව තමයි මෙයාලා ආහාරයට ගන්නෙ. නමුත් සමහරක් ශාකවල දළු ඒ වගේ අර නැවුම් කොටසත් මේගොල්ලෝ ආහාරයට ගන්නවා. ඉතින් මේගොල්ලෝ සර්වභක්ෂකයි කියලා කියන්න පුළුවන් ඒක නිසා. ඒ වගේම මේගොල්ලෝ වරකට බිත්තර 30ත් 70ත් අතර ප්‍රමාණයක් දානවා. මේගොල්ලොන්ගේ ප්‍රජනන කාර්යය ගත්තොත් මෙයාලගේ වැඩිහිටි සත්තු උපරිම අවුරුදු 2කට කිට්ටුව ජීවත් වෙන්න පුළුවන් මෙයාලට. ඒ වගේම මේගොල්ලොන් මේ හැම ගොළුබෙල්ලෙකුටම පිරිමි සහ ගැහැණු ප්‍රජනක අවයව දෙකම තියෙනවා. එතකොට ඕනම ගොළුබෙල්ලෙක්ට පුළුවන් තවත් ගොළුබෙල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්න. ඒ වගේම මේගොල්ලන්ගේ චූටි පැටව් වරකට බිත්තර 30ත් 70ත් අතර ප්‍රමාණයක් දානවා සහ ගොඩක් වෙලාවට මැයි සහ සැප්තැම්බර් අතර තමයි මේගොල්ලෝ බිත්තර දාන්නේ. ඒ වගේම මේ බිත්තර දාලා සති 2කින් පමණ පැටව් එළියට එනවා. ඒ එන පැටව් එයාලගෙම කවචය කාලා තමයි ශක්තිමත් වෙන්නේ. ඒ වගේම මේගොල්ලොන්ට කියනවා මෙයාලට අපි අන්වර්ථ නාමයක් තියෙනවා ඇත්තටම වීදුරු ගොළුබෙල්ලා කියලාත් මෙයාලට කියනවා. මොකද ඇත්තටම මේගොල්ලන්ගේ කටුව වීදුරු වගේනේ. ඒ කියන්නේ ලා කහ පාටත් දුඹුරු පාටටත් උරු වීදුරු වගේ චූටි කටුවක් තමයි ඔයාලට පේන්නේ. ඒක නිසා මේගොල්ලන්ට ග්ලාස් නේල් කියලාත් අපි කියනවා. ඉතින් මේගොල්ලෝ අපේ